හැමතැනම සුබ දවසක් කියලා අද අපේ වීඩියෝ එක පටන් ගන්නවා. ඉතින් අද අපි වීඩියෝ එක පටන් ගන්නේ ශ්‍රී ලංකා ජාතික කෞතුකාගාරය පිළිබඳ තොරතුරු ගේන්න. කොළඹ නගරය ආශ්‍රිතව ගොඩනගා තිබෙන කොළඹ ජාතික කෞතුකාගාරය පිහිටවා තිබෙන්නේ 1877 ජනවාරි 1 වෙනිදායි. එදා ලංකාවේ ආණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් විලියම් හේන්රි කිකරි එහි ආදී කර්තෘ වේ. ඉතාලි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ගොඩනැගිල්ල සැලසුම් කිරීම ප්‍රසිද්ධ වාස්තු විද්‍යාඥ ජේ.සී. ස්මිදර් සමත් වී තිබෙනවා. මේ ඉදිකිරීම 1876 දී නිම වූ අතර 1877 දී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කර තිබෙනවා. කෞතුකාගාර බලධාරීහු 1877 හා 1999 අතර කාලවකවානුව තුළ දේශයේ සංස්කෘතිය හා ස්වභාවික උරුමේ අභිවර්ධනය පිළිබිඹු වන පරිදි කෞතුකාගාර කටයුතු කියාවට නංවා තිබේ. ඒ අනුව ආචාර්ය ආතර් විලීගේ සහ ආචාර්ය ජෝසප් පියර්සන්ගෙන් අධීක්ෂණය යටතේ පුස්තකාලය ඇතුළත් නැගෙනහිර කොටසත් ශීලාගාරය සඳහා බටහිර කොටසත් වෙන් කෙරුණි. පසු කාලීනව උතුරු කොටසේ ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරය පිහිටුවනි. අනෙකෙහි ශ්‍රවණාගාරය අන්තර්ගත විය. ජාත්‍යන්තර තලයට කෞතුකාගාරයේ සංවර්ධනය වෙත්ම ආචාර්ය සී.ඊ.පී. දැරණියගල යුගයේදී මෙම ආයතනය ජාතික කෞතුකාගාරයක තත්ත්වයට පත්විය. තවද මහනුවර හා රත්නපුර යන නගරවල ශාඛා කෞතුකාගාර පිහිටුවීමත් සමග 1942 අංක 31 දරන ආඥාපනතකින් මෙම ආයතනය වෙනම දෙපාර්තමේන්තුවක් බවට පත්විය. දැනට ව්‍යාප්තව ඇති ශාඛා කෞතුකාගාර සංඛ්‍යාව 9කි. බ්‍රිතාන්‍ය රජය විසින් මහනුවර අවසාන රජුගේ සිංහාසනය හා ඔටුන්න මෙහි තැන්පත් කිරීම කෞතුකාගාර එකතුවේ අගය දෙගුණ තෙගුණ වීමට බලපෑවේය. මෙම භූමියේ පසෙකින් ආපජන ශාලාවක්ද අපට දක්නට ලැබේ. ඉතින් මම අද ඔබට තොරතුරු ගෙන ආවේ පාසල් ළමුන්ට මෙන්ම සාමාන්‍ය ඔබටද වටිනා කොළඹ ජාතික කෞතුකාගාරය පිළිබඳවයි. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වනතුරු ඔබට සුබ සතියන්තයක්.